හල්ලෝ යාළුවනේ ඉතින් ආනන්ට කොහොමද? අද ඉතින් මම හදන්න යන්නේ නයිට් රයිඩර් ලයිට් සිස්ටම් එක. ඉතින් ඔයාලා දැකලා ඇති නයිට් රයිඩර් කියලා කතාවක් තිබ්බා ඉස්සර. ඒක යට කාර් එකක් තියෙනවා. ඒ කාර් එකේ තමයි මේ ලයිට් එක තියෙන්නේ. අපි ඉතින් බලමු මේක කොහොමද හදන්නේ කියලා. හරි ඉතින් අපිට මුලින්ම ඕන වෙන්නේ මේක තමයි අත්‍යවශ්‍යම එක. අපිට ඕන වෙනවා මුලින්ම Arduino Uno board එක. ඔයාලන්ට මේකට Arduino Nano, Arduino Mega board වගේ board ගන්න පුළුවන්. හරි ඉතින් ඊළඟට අපිට ඕන වෙන්නේ අපේ project board එක. අපිට jump wires කිහිපයකුත් ඕන වෙනවා. මේවා මේල් ඒවා වෙන්නත් ඕනේ. හරි ඉතින් අපිට ඊළඟට ඕනේ මේ විදිහට හදාගත්ත ලයිට් කනෙක්ෂන් එක. මේක හදාගත්ත විදිහ මම මේක හදද්දි කියන්නම්. ඔයාලන්ට මම කිව්ව නේද මේ ලයිට් කනෙක්ෂන් එක හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි මේක හදාගන්න ඕනේ. හදාගන්න වීඩියෝ එකක් නම් මට දාන්න බැරි වෙයි. මොකද මට මේක දැන් හදන්න මේ බඩු නෑ. මං තාම කඩේ ගියේ නෑ. කඩේ ගියාම පස්සේ වෙලාවක ඊළඟ වීඩියෝ එකේදී මම මේක හදාගන්න විදිය දෙන්නම්. මේක අපිට ඕනේ මෙන්න මේ LED බල්බ් වල රින තියනවා නේද? රින පැත්ත කියලා. මෙන්න මේ රින පැත්ත මෙහෙම එක පෙළට පාස ගන්න. ඊට පස්සේ ධන එක මෙන්න මෙහෙම වෙනම මෙතනින් පොඩි ඩොට් එකක් මේක පාසලා අපිට මේකේ මෙව් එක ඒ කියන්නේ කූර ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ මේ රින මේක රින එක තියෙන්නේ මෙන්න රින මෙව් එක. ආන් ඒකෙදි මෙන්න මේ මෙතන ආන් එක කෙරෝලකට දෙපැත්තටම නම් ඕනේ නෑ. එක කෙරෝලකට 1K රෙසිස්ටරයක් දාගන්න. ඊට පස්සේ මේකට වයර් එකක් ජම්පර් වයර් එකක් පාස ගන්න. ඊට පස්සේ මගේ ජම්පර් වයර්ස් එක ගැලවෙන්න වගේ ආවා. ඉතින් මම ඒකට ග්ලූ ගන් චුට්ටකුත් දාගත්තා. හරි අපි දැන් මේක හදාගන්න විදිහ බලමු. මුලින්ම මෙන්න මේක තියෙන්නේ. දැන් මේක මේ කූරු ටික තියෙනවානේ. ඒක ප්‍රොජෙක්ට් බෝඩ් එකේ මේ විදිහට තියෙනකට ගහගන්න. ඉතින් මම මේක ගැන පොඩි කෙටි හැඳින්වීමක් තියෙන වීඩියෝ එකක් දැම්මා මගේ VIP ලයිට් එක හදන වීඩියෝ එක. ඔයාලන්ට මේක වෙනම ඕන නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මම මේක ගැනත් විස්තරයක් කරලා දාන්න. ඉන් දැන් මේ ලයිට් මේ කනෙක්ෂන් එක මෙන්න මේ විදිහට වැදෙට පින් එකට මේ ආකාරයෙන් හයි කරගන්න. දැන් එකකටවත් වැටෙන්නේ නැති ඒවා එහෙම තියෙනවා නම් එක තැනක් ඒ කූරු මෙන්න මේ විදිහට දාලා ඔන්නම තද කරන්න. මෙන්න මේ විදිහට. හරි ඉතින් මේ ඩොට් බෝඩ් එකක් නෙමෙයි සෝරි මේ ඩොට් වගේ තියෙනවානේ මේකේ. ආන් ඒකේ ගහගන්න මේ විදිහට මේ වයර් මේ තියෙන මේ ඒ පාට ඒ විදිහට හරියට ගහගන්න. නැත්නම් මේ කෝඩ් එක අප්ලෝඩ් කරලා ලයිට් එක දැම්මොත් ඔයාලා නැත්තම් මේ ලයිට් එක කැත වෙන්න පුළුවන්. හරි. දැන් මේ කූරු වගේ තියෙනවානේ මේවා. ආන් ඒවා ඉස්සරහින් එක ජම්පර් වයර් එක ගානේ මේ විදිහට ඕම ගහගෙන යන්න ඕනේ. හරියටම ඒවා බල්ලා ගහන්න. නැත්නම් ඒ ලයිට් එක පත්තු වෙන්නේ නැති වෙලා යනවා. හරියටම පාට බාලා ගහන්න. හරි ඉතින් මම මේ විදිහට ඔක්කොම ගහගත්තා. දැන් ඉතින් අපේ Arduino board එක මෙන්න මේ විදිහට ගහන්න ඕනේ. ඔයාලන්ට දැන් ඉතින් මේක කැමති විදිහකට ඒ කියන්නේ කැමති පැත්තකින් ඉඳන් මේක හරියටම ගහගන්න. දැන් මගේ තියෙන්නේ මුලින්ම ඔයාලන්ට පේනවද දන්නේ නැහැ. දම් පාට වයර් එක මේ කනෙක්ෂන් එකේ තියෙන්නේ. දැන් ඉතින් ඒ පිළිවෙලට ගහගන්න. මේකේ අපි ගහන්න ඕනේ දෙකේ ඉඳන් මේකේ තියෙනවා මේ Arduino board එකේ දෙකේ ඉලක්කම පේනවා ඇති 0.1 කියන ඒවාට ගහන්න එපා. ඒවා මේ වෙන එක එක වින දේවල් වලට ගන්න පින්ස්.
හරි දැන් මේ විදිහට දෙකේ ඉඳන් හරියටම එක දිගට ගහගෙන යන්න. එක තැනක් තියාගෙන එහෙම යන්න එපා. හරි ඉතින් දැන් මම මේ විදිහට ඔක්කොම ජම්ප් වයර්ස් ටික ගහගත්තා. ඊට පස්සේ දැන් අපි අර කලින් හදාගත්ත LED කනෙක්ෂන් එක තියනවා නේද? ආන් ඒකේ අපි අර ඩිනට කියලා ජම්ප් වයර්ස් එකක් හයි කරගත්තේ. ආන් ඒක මේ පැත්තේ හරි මේ පැත්තේ හරි තියෙන GND කියලා පින් එකක් තියෙනවා. ඒ කියන්නේ රින පින් එක. මෙන්න මෙතන GND පින් දෙකක් තියෙනවා. ඉතින් මම ඒ එකකට ගහ ගන්නවා. හරි. ඉතින් අපේ මේක දැන් හදලා ඉවරයි. දැන් ඉතින් අපේ කෝඩ් එකේ වැඩ බලමු. හරි ඉතින් මේ තියෙන අපිට ඕන වෙන කෝඩ් එක ඔයාලන්ට පුදුම හිතේ මෙච්චර පොඩි කෝඩ් එකකින් අපි මේ ලයිට් වැලම්ම පත්තු කරන්නේ කොහොමද කියලා. හරි. මෙන්න මේ විදිහට මේ අපි කෝඩ් එක හදාගෙන යන්න තියෙන්නේ. හරි ඉතින් අපි දැන් මේක ප්ලග් කරමු අපේ Arduino board එකට. මෙන්න මේ විදිහට ඒකට හම්බ වෙනවා අපිට කේබල් එක. ආන්ගේ කේබල් එක අපි මෙන්න මේ විදිහට මෙන්න මේකට ගහ ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ලැප්ටොප් එකේ තියෙන USB port එකකට මේ USB මේක ගහන්න ඕනේ. හරි ඉතින් දැන් අපි අපේ කෝඩ් එක අප්ලෝඩ් කරගමු. මෙන්න මෙතන තියෙන අප්ලෝඩ් බටන් එක ඔබලා මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරගමු. එතකොට අපිට අප්ලෝඩ් වෙනවද නැද්ද කියලා මෙන්න මෙතනින් සංඥාවක් ලැබෙනවා. හරි අපේ කෝඩ් එක සාර්ථකව අප්ලෝඩ් වුණා කියලා මේ යට අර කළු පාට තියෙන්නේ. ඔන්න ඕකෙන් අපිට කියනවා. හරි ඉතින් අපි බලමු අපේ ලයිට් එක වැඩද කියලා. ඔව් යාළුවනේ අපේ ලයිට් එක සාර්ථකව වැඩ කරනවා. ඔයාලන්ට පේන ඇති කියලා මං හිතනවා. හරි ඉතින් අපි මේ විදිහට අපේ ලයිට් එක හදාගත්තා. ඉතින් මං හැදුවා තව මං හැදුපු එක වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එකේ අපි හැදුවේ VIP ලයිට් එක. ඉතින් මම VIP ලයිට් එක මගේ මේ තියෙන YouTube channel එකේ තියෙනවා. ඉතින් ඔයාලා මගේ YouTube channel එකේ අර logo එක තියෙන තැන click කරලා ඒකටත් ගිහිල්ලා බලන්න. එහෙනම් යාළුවනේ අද අපිට අද සමු ගන්න ඊට කලින් දෙයක් කියන්න තියෙනවා. subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. මම අලුතෙන් වීඩියෝ එකක් දැම්මම ඔයාලන්ට ඒක එසැනින්ම එන්න subscribe කරලා bell icon එක click කරලා like එකක් දාලා තියාගන්න.